guys, අද ගෙනාවේ සුපිරිම vlog එකක්. මේක තමයි මගේ පළවෙනි vlog එක. අද අපි ඉතින් අද මේ වෙසක් පොයේ දිනේ අද අපි යනවා මේ දල්දා මාලිගාවට නුවර. එහෙනම් ඉතින් අපි vlog එකට යමු. උදේම තමයි දල්දා මාලිගාවට පිටත් වෙන්නේ. දැන් වෙලාව කිව්වා හරියට 7:12යි. දැන් තමයි ඉතින් පිටත් වෙන්නේ උදේම. එහෙනම් ඉතින් අපි වීඩියෝ එකට යමු. යාළුවනේ මෙන්න තියෙනවා පුංචි ගෝවා වගාවක්. අපි දැන් කටුගස්තොට පාලෙමෙන් එගොඩට යනවා. යාළුවනේ ගමන පටන් ගත්ත වෙලේ ඉඳන් අපි දන්සල් වලින් කෑවා. මේ තියෙන්නේ අයිස්ක්‍රීම් දන්සලේ පොලිම. මෙන්න අපි අයිස්ක්‍රීම් අරන් එනවා. මම දෙකම ගත්තා. යාළුවනේ මෙන්න යද්දී රෝලර් කෝස්ටර් එකකුත් හම්බුණා. මෙතන නම් පේන්නේ එක චුට්ටක් විතරයි. මේ තියෙන්නේ ක්වීන්ස් හෝටල් එක. හරි ගයිස් ඉතින් අපි ආවා නුවරට ඊට පස්සේ යනවා මාලිගාවට. අර තියෙන්නේ මාලිගාව. දැන් අපි මල් පුප්පන ගමනුයි ඉන්නේ. මේ තියෙන්නේ අර තියෙන පත්තිරිප්පුව, අර තියෙන්නේ දල්දාව උඩින් තියෙන රංගාලේ පිට වහලේ. ගයිස් වැඩි ඇතුළ රෙකෝඩ් කරන්න බැරිවේ සෙනගද ගොඩක් ඉසක් පොය නිසා. මම ටික ටික පෙන්නන්න. මේ තියෙන්නේ දල්දාව තියෙන තැන. හින සෙනගක් ඇවිල්ලා තියෙනවා. හරි ඉතින් අපි දැන් මාලිගාවෙන් එළියට ඇවිල්ලා පහන් පත්තු කරන තැන තමයි ඉන්නේ. අර තියෙන්නේ මගුල් මඩුව. මේ තියෙන්නේ මාලිගාව. අද හවසට වෙසක් පොය නිසා පෙරහැරක් තියෙනවා. පෙරහැරේ ඉන්න ඇත්තු 5 දෙනෙක් තමයි මේ. ලස්සනට අඳුම් අඳලා පෙරහැර පටන් ගන්නකන් තමයි බලාගෙන ඉන්නේ. අන්න මේ පෙරහැරේ ප්‍රධාන වැල්ලා මාලිගාවේ එළියට
පිරහැරි. දැන් එනවා නිලමෙතුමාවගත් එත. Guys, මේ වීඩියෝ එක කරන්නේ අද උදේ ඊයේ තමයි දළදා මාලිගාවට ගියේ. ඊයේ එද්දි ගොඩක් රෑ වුණා. ඒක නිසා වීඩියෝ එක ගත්තේ නැහැ. අද තමයි වීඩියෝ එක කරන්නේ. හරි ඉතින් මෙහෙම තමයි අපේ මගේ පළවෙනි vlog එක ඉවර වෙන්නේ. එහෙනම් ඉතින් අපි තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතුවනම් like එකකුත් දාන්න. ඒ වගේම වීඩියෝ එකේ කියන්න තියෙන දේවල් පහලින් comment එකකුත් දාන්න. ඉතින් මේ වගේ සුපිරිම වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අදට අපි ගියා